channel giri. මේ ඉඩිපෙද අපි ඒගොල්ලොත් එක්ක කතා කරන්න කල්පනා කරා සෝලර් පවර් එක ගැන. මේක ශ්‍රී ලංකාවේ ගොඩක් ජනප්‍රිය මාතෘකාව. මොකක්ද මේ කතා කරන දෙයක් සෝලර් පවර්. විදුලිය භාවිතයේ විදුලි බිල වැඩි වීමත් එක්කම ගොඩක් දෙනෙක් යොමු වෙලා ඉන්නවා. තමන්ගේ ගෙදර තමන්ගේ වහලේ සෝලර් පවර් සිස්ටම් එකක් හයි කරගන්න. ඒ වගේම විදුලි බල මණ්ඩලයෙන් ප්‍රස්තාව ලබා දෙනවා. ඔයාලා ගෙදර සවි කරලා තියෙන සෝලර් පැනල් එකෙන් ග්‍රිඩ් එකට විදුලි පද්ධතියට අපේ සෝලර් පවර් එකේ අතිරික්තය අපි භාවිත කරලා ඉතුරුන අතිරික්තය හෝ අපිට ජෙනරේට් කරන සියලුම පවර් එක විදුලි බල මණ්ඩලයට ලබා දෙන්න පුළුවන් ඔප්ෂන්ස් වලින්. සෝලර් පවර් ගැන කතා කරනකොට ඔයගොල්ලන්ට ඇති ඔන් ග්‍රිඩ් කියලා, ඕෆ් ග්‍රිඩ් කියලා, හයි ග්‍රිඩ් කියලා ඔය වගේ වචන කිරික මොනවද මේ වචන, මොනවද මේ ඔන් ග්‍රිඩ් කියන්නේ, මොකක්ද ඕෆ් ග්‍රිඩ් කියන්නේ, මොකක්ද හයි ග්‍රිඩ් කියන්නේ, මේ දේවල් ගැන අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඉස්සෙල්ලාම අපි කතා කරමු මොකද්ද මේ ඔන් ග්‍රිඩ් එක කියලා කියන්නේ කියලා. ඔන් ග්‍රිඩ් කියලා කියන්නේ අපේ අපි සල් කරලා තියෙන පවර් ප්ලාන්ට් එක, සූර්ය කණ්ඩ වලින් හදලා තියෙන පවර් ප්ලාන්ට් එකෙන් විදුලිය අපිට පුළුවන් විදුලි බල මණ්ඩලයේ පද්ධතියටම සම්බන්ධ කරන්න. මේකෙදී විදුලි බල මණ්ඩලයේ ලබා දෙන පද්ධතියට අපි වලට සම්බන්ධ කරන්න විදුලි බල මණ්ඩලයෙන් අපිට සදා විශේෂ අවසරයක් ලබා ගන්න ඕනේ. ඒතර මේ අවසරය ලබාගෙන අපිට කැමති විදිහට ඒක මේ සම්බන්ධ කරන්න බෑ. ඒකට විදුලි බල මණ්ඩලයේ ලියාපදිංචි වෙන ආයතන තියෙන. ඒ ආයතනයක් කරා තමයි එතකොට අපි ඒකද සෝලර් කණ්ඩ පද්ධතිය සවි කරගන්න ඕනේ. ඒ ආයතනයෙන් ලබා ගන්න අවසරය මත අපිට පුළුවන් විදුලි බල මණ්ඩලයේ පද්ධතියත් එක්ක අපේ ප්ලාන්ට් එක සම්බන්ධ කරන්න. අපේ සෝලර් ප්ලාන්ට් එක විදුලි බල මණ්ඩලයේ ග්‍රිඩ් එකත් එක්ක සම්බන්ධ කරගන්න ඔප්ෂන් තුනක් විදුලි බල මණ්ඩලයෙන් දීලා තියෙනවා. එකක් තමයි මීටරින්, ඊළඟ එක net accounting සහ net plus කියන ඔප්ෂන් තුන. මේකදී net metering කියන්නේ අපේ සෝලර් ප්ලාන්ට් එක විදුලි බල මණ්ඩලය ග්‍රිඩ් එකත් එක්ක සම්බන්ධ කරලා තිනකොට අපි වැඩිපුර විදුලිය භාවිතා කරලා තිබ්බොත්, ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයෙන් වැඩිපුර අපි භාවිතා කරොත් ඒ ටික අපිට විදුලි බල මණ්ඩලයට පේමන්ට් එකක් කරන්න වෙනවා. එහෙම නැතුව අපි වැඩිපුර විදුලි බල මණ්ඩලයට දීලා තිබ්බොත් විදුලිය අපි විදුලිය දෙන ටික විදුලි බල මණ්ඩලයේ වෙනම තැන්පත් වෙනවා. ඒ කියන්නේ අපි කොච්චරක් දුන්නද කියන එක යුනිට් ගාන ඒගොල්ලෝ තැන්පත් කරලා තියා ගන්නවා. ඒකට අපිට ඊළඟට යම්කිසි දවසක අපිට විදුලිය වැඩිපුර ආයි පාවිච්චි වෙනකොට විදුලි බල මණ්ඩලයෙන් අපි දෙන ගානට වඩා වැඩිපුර ගත්තොත් අර අපි ස්ටෝක් කරලා තියෙන විදුලිය, ඒ කියන්නේ විදුලි බල මණ්ඩලය අපි වැඩිපුර දීලා තියෙන විදුලියෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් ආය කිරීමකින් තොරව. ඒ විදිහට අපිට මේ net metering කියන ඔප්ෂන් එක ලබා ගත්තොත් අපේ සෝලර් ප්ලාන්ට් එකකින් ජෙනරේට් කරන විදුලි බල මණ්ඩලයට තැන්පතක් විදිහට තියලා තියන්න පුළුවන්. අපිට අවශ්‍ය කාර්යදී පාවිච්චියට ගන්න. ඒතර දෙවෙනි ඔප්ෂන් එක තමයි net accounting කියන්නේ. net accounting කියන එකේදී වෙන්නේ අපි වැඩිපුර විදුලි බල මණ්ඩලයෙන් අපි වැඩිපුර අපේ ගෙදර පාවිච්චියට ගත්තොත් ඒ ගන්න ටිකට අපි විදුලි බල මණ්ඩලයට ගෙවීමක් කරන්න ඕනේ. අපි වැඩිපුර විදුලි බල මණ්ඩලයට ලබා දුන්නොත් අපේ ප්ලාන්ට් එකෙන් විදුලිය අපි ඒ මාසෙකට භාවිතා කරන විදුලි ප්‍රමාණයට වඩා වැඩියෙන් ජෙනරේට් කරලා ප්ලාන්ට් එකේ විදුලි බල මණ්ඩලයට ලබා දීලා දෙන්නොත් විදුලි බල මණ්ඩලය නකට ගෙවීමක් කරනවා. ඊට පස්සේ තුන්වෙනි ඔප්ෂන් එක තමයි net plus කියන එක. net plus කියන එකේදී වෙන්නේ මීටර දෙකක් සම්බන්ධ කරනවා. එකක් තමයි අපි පාවිච්චි කරන ප්‍රමාණය මනින්න සම්බන්ධ කරන මීටරය. අනිත් එක තමයි අපි අපේ ප්ලාන්ට් එකෙන් විදුලි බල මණ්ඩලයට දෙන විදුලි ප්‍රමාණය මනින්න සම්බන්ධ කරන ප්ලාන්ට් එක. මේකෙන් ඉතින් සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ අපි ඇත්තරම වෙන්නේ අපි පාවිච්චි කරන ටිකට අපි විදුලි බල මණ්ඩලයට ගෙවීමක් කරනවා. විදුලි බල මණ්ඩලයේ අපි විදුලි බල මණ්ඩලයට දීලා තියෙන යුනිට් ගාන බලලා ඒකට අපිට ගෙවීමක් කරනවා. ඔක තමයි විශේෂ මේ ඔප්ෂන් 3 ඒගොල්ලෝ අපිට ලබා දීලා තියෙන.